හරි ගයිස්, ඉතින් ඔන්න අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ YouTube එකේ වීඩියෝස් අප්ලෝඩ් කරන එහෙම නැත්නම් Facebook එකේ වීඩියෝ අප්ලෝඩ් කරන ඔයාලට කොහොමද මේ වීඩියෝ එකට වෝටර්මාක් එකක් නැතුව සුපිරිම ඉන්ට්‍රෝ එකක් හදාගන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඉන්ට්‍රෝ එකක් අපි වීඩියෝ එකට හදාගන්නකොත් එක්කෝ software එකක් download කරලා payment එකක් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට කාට හරි කියලා සල්ලි දීලා හදාගන්න වෙනවා. එහෙම නැත්නම් අඩුම තරමේ අපිට ඩෙස්ක්ටොප් එකක් තියෙන්න ඕන. මොනවා හරි ක්‍රමයකින් software එකක් run කරලා මේ වගේ intro එකක් අපිට හදාගන්න. ඉතින් අපි අද ෆෝන් එක පාවිච්චි කරලා ඉතින් ලේසියෙන්ම මෙන්න මේ intro එකක් watermark එක නැතුව සරලවම පට්ට ලේසියෙන් හදාගමු. ඉතින් දිගට මෙන්න වීඩියෝ එකත් එක්ක අපි යමු කොහොමද ඒක හදන්නේ කියලා බලන්න. හරි, ඉතින් අපි මුලින්ම යමු Play Store එකට. ඔයාලා Play Store එක ඕපන් කරගන්න. Play Store එක ඕපන් කරගෙන search bar එකට ගිහලා ඔයාලා search කරන්න intro video maker for YouTube කියලා. ඉතින් මේ විදිහට search කරගත්තා මෙන්න මේව search result එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? ඉතින් මෙතන ඔයාලට පහළට එනකොට පේන ඇති intro video maker කියලා app එකක් තියෙනවා. ඉතින් මේක වැඩ කරගන්න හරිම ලේසි, කිසිම අවුලක් නැතුව ලස්සනට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න, ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලා මේක ඕපන් කරගන්න. ඉතින් මේ වෙද්දි මම කලින් පාවිච්චි කරලා තියෙනවා මේ app එක. ඉතින් ඇත්තටම හොඳ නිසා තමයි මේ app එක ගැන මම වීඩියෝ එකක් මේ විදිහට කරන්න හිතුවේ. හරි, ඉතින් මේකේ කොහොමද අපි වැඩේ හරියට කරගන්නේ කියලා ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් මේ විදිහට අපි app එක මුලින්ම ඕපන් කරගමු. හරි, ඉතින් app එක ඕපන් වුණාට පස්සේ app එකේ ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදිහට තමයි වැටෙන්නේ. ඉතින් මේ app එක පාවිච්චි කරනකොට ads play වෙනවා. ඉතින් ad එකක් play වුණා කියලා ප්‍රශ්නයක් නෑ. අපිට watermark එකක් නැතුව හරි ලස්සන intro එකක් outro එකක් මෙන්න මේ app එක පාවිච්චි කරලා හදාගන්න chance එක දීලා තියෙනවා. හරි, ඉතින් අපි බලමු කොහොමද intro එකක් මේකේ හදාගන්න කියලා. ඉතින් මෙතන මම වීඩියෝ එකක් select කරගන්න. මෙන්න මේ intro එක. හරි, ඉතින් මේ විදිහට අපි තෝරගත්ත intro වීඩියෝ එක select කරගත්තට පස්සේ download වෙලා අපිට මෙතන use කියලා touch කරන්න option එකක් දෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ use කියන option එක touch කරලා මේ විදිහට load වුණාට පස්සේදී අපිට කැමති විදිහට අපේ channel එකේ නම, එතකොට channel එකට මොන හරි about එකක් තියෙනවා නම් ඒක, එතනින් එහාට ගිහිල්ලා channel එකේ logo එක ඔයාලට හැම දෙයක්ම add කරගෙන මේක පිළිවෙලට හදාගන්න පුළුවන්. හරිද? ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ logo එක. ඉතින් මෙන්න මෙතන logo එකේ වම් අත පැත්තේ උඩ තියෙනවා. ඉතින් අන්න එතන ඒක touch කරලා ඔයාව කෙලින්ම යන්නේ gallery එකට. ඒ gallery එකට ගියාට පස්සේ ඔයාට ඔයාගේ channel එකේ logo එක මේකට select කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ logo එක ඒ logo එකට අදාළ විදියට ඔයාට shape එකක් add කරගන්න පුළුවන්. මෙන්න මේක touch කරලා ආවට පස්සේ ඉතින් ඔයාට පේනවා ඉතින් මෙතන එක හැඩේ තියෙනවා. ඉතින් round shape එක, ඉතින් එක විදියට මේ වගේ shape එකක් ඔයාට add කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන shape එකක් add කරගන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන your channel කියන තැනට ඔයාගේ channel එකේ නම type කරගන්න පුළුවන්. හරි, ඉතින් මෙතන අපි නමක් type කරගමු. ඉතින් ඔය විදිහට මම channel එකේ නම දැනට type කරගත්තා. ඉතින් මෙතනින් ඔයාලට about එකක් තියෙනවා නම් ඒකත් add කරගන්න පුළුවන්. හරි, ඔය ටික හදාගෙන අපි apply කියන එක දුන්නාට පස්සේ වීඩියෝ එක ක්‍රියේට් වෙනවා මෙන්න මේ විදිහට. background music එකක් එක්ක අපේ channel එකේ නම යටින් about එක add කරගත්තම මේ විදිහට හරි ලස්සනට වීඩියෝ එක ලේසියෙන්ම ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් එතනින් යාට කියලා අපිට music එක change කරගන්න පුළුවන්. එතකොට මෙතනින් අපිට එක දේවල් තව add කරගන්න පුළුවන් මේකට. එතකොට text එකක් add කරගන්න පුළුවන්, stickers add කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අපිට මේකේ තව වෙනස් කරගන්න chance එක දීලා තියෙනවා. හරි. ඉතින් ඔය විදිහට තමයි වීඩියෝ එකක් අපිට ලේසියෙන්ම edit කරලා හදාගන්න තියෙන්නේ. ඉතින් කොහොමද මේ වීඩියෝ එක අපි මේ gallery එකට save කරගන්නේ? ඉතින් gallery එකට save කරගන්න මහ ලොකු දෙයක් කරන්න නෑ. gallery එකට save කරගන්න ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ export video කියන එක touch කරාට පස්සේ ඔයාලට මේක වීඩියෝ එකක් විදිහට gallery එකට export වෙනවා. එහෙම නැත්නම් export image කියලා ඔයා select කරලා මෙන්න මේ option එක යටතේ මේක export කරගත්තොත් ඔයාලට මෙන්න මේක
මේ ඉමේජ් එක විදිහට එක්ස්පෝර්ට් වෙනවා. ඉතින් හරිම කරලයි හරි ලස්සනට ඉන්ට්‍රෝ එකක් හදාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක වටනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇප් එක පාවිච්චි කරද්දී මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඉෂුව එකක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා.